Hi ළමයි, welcome to back my YouTube channel. ඔන්න ඉතින් අද මම පොඩි ගමනක් යනවා. කොහෙද යන්නේ කියලා බලන්න. ඔයාලා දිගටම මාත් එක්ක ඉන්න. දැන් වෙලාව ළමයි උදේ 7:00 විතර ඇති. මං ඉතින් මේ හදිසියෙන් දුවන්නේ. බස් එකට පරක්කු වෙන හින්දා 7:40ට බස් එක එනවා. ඉතින් මං ගෙදරින් ආවේ 7:00ට. විනාඩි 10යි මට බස් එකට යන්න තියෙන වෙලාව. ඒ හින්දා ඉතින් දුවගෙන ගියා. ඉතින් මං දිව්වට මං කොහොම හරි ගිහිල්ලා විනාඩි 3-4ක් විතර හිටියා බස් එක එනකම්. ඒ කියන්නේ බස් එක පරක්කු වෙයි කියලා බයට මං දුවගෙන ගිහිල්ලා කලින් ගිහින් මං ටවුන් එකට. බලන්නකො ඉතින් මං දුවන දිවිල්ල. අයියෝ, ඒක තමයි ළමයි කියන්නේ වෙලාවට වැඩ කරන්න ඕන කියලා. මට නම් වෙලාවට වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මේ දැන් කොහේ හරි ගමනක් යන්න තියනවා නම් මම වෙලාව වෙනකම් ඉන්නවා ලෑස්ති වෙන්න. අන්තිම පැය භාග වගේ තමයි ලෑස්ති වෙන්න ගන්නෙ. ඒක තමයි මට ඉතින් පරක්. කොහොම හරි හත්දාගෙන දුවලා ඇවිල්ලා බස් එකේ ඉන්න විනාඩි 3කට 4කට විතර කලින් මං පාරට ආවා. කියන්න අමතකුණානේ මං අද කොහෙද යන්නේ කියලා. මං අද ළමයි යනවා කැම්පස් එකට. මම මේ දවස්වල ස්ටඩි ලීව් ඉන්නේ. මට සිකුරාදා එක්සෑම් පටන් ගන්නවා. ඉතින් කැම්පස් එකේ එක්සෑම් වලට කලින් අපි ඇඩ්මිෂන් ගන්න ඕන. මං ඉතින් අද යන්නේ කැම්පස් එකට ඇඩ්මිෂන් ගන්න. දැන් ඉතින් තියෙන්නේ බස් එක එනකම් බලන් ඉන්න තමයි. බලන්නකො ළමයි ඉතින් මගේ හිනාව. මම මේ තනියම නෙමෙයි hina වෙන්නේ. අඳුරන ඇන්ටි කෙනෙක් ආවා එයාට. ඉතින් මගේ පුරුද්දක් තියෙනවා මං අඳුරන කෙනෙක් දැක්කම අනිවාර්යෙන් hina වෙලා කතා කරන්න වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් කතා කරනවා. එහෙම නොදැක්ක වගේ යන්නේ නැහැ. ඉතින් එහෙම නොදැක්ක වගේ යන එක හොඳ නෑනේ නේද? අපි අඳුරන කෙනෙක් අපි දන්න කෙනෙක් දැක්කොත් අපි අනිවාර්යෙන් hina වෙලා කතා බහ කරන්න ඕනේ. ඔන්න ඉතින් මම දැන් නුවරට ආවා. නුවර දැන් මේ වැවරවුමෙන් යන ගමන් තියෙන්නේ. දැන් මම ගිහිල්ලා නුවරින් බැහැලා තව බස් එකක යන්න ඕන කැම්පස් එකට යන්න. ළමයි මේ ඇතින් පේන්නේ දළදා මාලිගාව. මම ටිකක් zoom කරලා ගත්තා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒ පේන්නේ දළදා මාලිගාව. දැන් මම මේ බස් එකෙන් බැහැලා යන ගමන් මම දැන් තව බස් එකක යන්න ඕන කැම්පස් එකට යන්න. ඒ ටිකේ නම් මට වීඩියෝ ගන්න බැරුණා. මොකද මේ පාරේ වාහනත් ගොඩයි. පාර මාරු වෙන්නත් අමාරුයි. අනික නුවර ටවුන් එකේ මිනිස්සුත් ගොඩයි. එතකොට වීඩියෝ කරන්න හැම ටිකක් අමාරුයි. ඔන්න ඉතින් කොහොම හරි මම දැන් කැම්පස් එකටත් ආවා. මේ තියෙන්නේ ඉතින් අපේ කැම්පස් එක. කැම්පස් එක දැක්කහම දන්න අය කමෙන්ට් එකක් දාන්න යන්න මේ කොහෙද කියලා. සමහරට ගොඩක් අය ඉතින් දන්නවා මේ වගේ වටපිටාවක් තියෙන්නේ කොහෙද කියලා. දන්න අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං අද ආපු වැඩේත් කොහොම හරි කරගත්තා. ඇඩ්මිෂන් ගත්තා. ඉතින් ඇඩ්මිෂන් ගත්තට මදි. දැන් ඉතින් එක්සෑම් ලියන්නත් තිබ්බයි. ලියලා ඇඩ්මිෂන් එකේ තියෙන එක සබ්ජෙක්ට් එකකින් එක පිළිලා මුළු ඇඩ්මිෂන් එකම ෆිල් වුණාම තමයි හිතට සතුටක් දැනෙන්නේ. ඔයාලට ඇඩ්මිෂන් එක ගැන මතක් වුණ වෙලාවේ පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ඉතින් ළමයි දැන් මගේ ඇඩ්මිෂන් එකේ එක සබ්ජෙක්ට් එක ෆිල් වෙලා ඔක්කොම ෆිල් වුණාට පස්සේ ෆයිනල් අවුට්පුට් එක එද්දි මට සතුටු. ඒ වගේ අපි මොකක් හරි දෙයක් කරද්දී ඒක පටන් ගන්නකොටම අපිට සතුටක් නෑ. ඒක කරන්න අමාරුයි. ඒත් අපි මේ වැඩ පියවරෙන් පියවර එක කරගෙන යද්දී එකින් එක කම්ප්ලීට් කරලා අවසානයේ ෆයිනල් අවුට්පුට් එකක් අපිට එනවනේ. ඒ අවුට්පුට් එක එන වෙලාවට අපිට අපේ හිත සතුටු කරන්න පුළුවන්. ඒ හින්දා ඉතින් ඔයාලත් ඔයාලගේ වැඩ කලබල නැතුව හිමින් සැරේ නිදහසේ කරන්න. එහෙනම් ඉතින් අදට මගේ චූටි මිනි ලොග් එක ඉවරයි. ආයෙත් අලුත් ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.